මට උඩු සෙඩයා චායත්න කාලෙකින් මොකද වෙන්නේ? මට උඩු පොඩ්ඩෙත් නෑ නේ බං උඹේ දැන්. කොණ්ඩේ නැති මිනිස්සුන්ගෙන් එහෙම අහනවද බල්ලෝ? ඔකට මොකද බෙහෙතක්වත් කරේ නැද්ද බං? ගාන්න තියෙන අටම ගවලා ලොක්කම ගෑව බම්මා. ඒත් නෑ. ඔබ ඉතින් ඔකට කොච්චර නෙමේ කොච්චර කරත් වැඩක් නෑ බං. ඔක පරම්පරාවෙන් එන එකක් නේ. උඹලගේ තාත්තගේ කොණ්ඩේ නෑනේ. හරි හරි. මේ කොණ්ඩේ යන එක පරම්පරා ලෙඩක් තමයි. මට ඕන මේක හොඳ කරගන්න. නේ? උඹලා සීය පාරම්පරික වෙදෙක් නේ. සීය ගාවක් නැද්ද දන්නේ ක්‍රමයක් නේද බං? 100 ගාව නම් මන් දන්නේ නෑ මචං. ඔව් උඹ දන්නෝනේ මං ඒවට කැමති උනේ නෑ කියලා. හැබැයි උඹට මං ගාව දෙන්න ඔප්ෂන් එකක් තියෙනවා. අම්මට හුඩු කොල්ල ගොඩ. මොකද්ද බං ඔප්ෂන් එක? කියපන්කෝ. අදම ගේම ගහන්න. මෙහෙමයි. හැබැයි පොඩි ගාණක් කියදන් එනවා. පත්තරේ දැන්වීමක් කියමත් දාන්න වෙනවා උඹට. කැමති නම් කියපන්. සල්ලි සලා මවුලාන බං. සල්ලි නම් ගාණක් නැහැ. කොණ්ඩේ යන එකේ පත්තරේ දැන්වීමක් දාන එකේ සම්බන්ධය මොකද්ද කියපන්. උඹේ තවන් උඹේ කොණ්ඩෙත් නෑනේ. උඹලගේ තාත්තගේ කොණ්ඩෙත් නෑ. හරිද? ඒ කියන්නේ ඔක පරම්පරාවෙන් එන ලෙඩන්නේ. ඒකට උඹට කරන්න තියෙන එකම දේ මොකක්ද දන්නවද? වාසගම වෙනස් කරපන් බං. ඕලා කනෝ